වටිනා සබ මැද්දේ අකුරු ගත් අයමයිලව පරිසිද්දේ අකුරු නොදත් අයගොන් වැනි වැද්දේ උගත මනා දේමයි තමලද්දේ එසේනම් පළමු කොට මෙහි වැඩ සිටින ගරු ස්වාමින් වහන්සේගෙන්ද අප පාසලේ නියමුවාණන් වන ගරු විදුහල්පතිතුමියගෙන්ද අපව නිරතුරුවම දැහැන් සයරෙන් පුරවාලන අප ආදර ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද මා දයාබර සොයිරි සොයිරියන්ගෙන්ද ලෝක ගුරු දේවයන්ගෙන් වචන ස්වල්පයෙන් ඔබේ මතකය අවදි කිරීමට දෙන්න මටත් මතකට අවසර. ලෝකයේ ඇති උතුම්ම රැකියාවලින් එකකි ගුරු වෘත්තිය. ගුරුවරයා යනු ජාතියේ මෙවුම් කරුවායි. එය වෘත්තියක් පමණක් නොව මානව අවශ්‍යතාවයයි. ගුරුවරයා නොමැති කල ගෝල පරම්පරාවක්ද බිහිවන්නේ නැත. සෑම විරුවෙකු පිටුපසම හොඳ ගුරුවරයෙකු සිටී. සෑම විද්වතෙකු පිටුපසම හොඳ ඥානවන්ත ගුරුවරයෙකු සිටී. ලෝකයට ඥානයේ දැනුම ගුණ බෙදා දෙන්නේ එවන් ගුරුවරුම වන්නේය. එවන් ගුරුවරු සොයා එකල සිටි රජ කුමාරවරුන් ඇවිද්දෝය. එසේ ඇවිද සියලු ශිල්ප දැනුම ලබාගෙන ඔවුන්ගේ නිවෙස් කරා ගොස් ඔවුන්ට ආවතේවද කළාය. ඒ විතරද ඔවුන්ට හිමි විය යුතු තුටු පඳුරුද ලබා දී ඔවුන්ට දෙවියන්සේ සැලකූහ. ඒ කලය අද කාලය ගැන කතා කිරීමටද දුකයි. අද අප ළඟට පැමිණ අපට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් හට ගෝලයින්ගේ ගරුත්වයක් තිබේද? ගුරුවරුන් හට අවනතභාවයක් තිබේද? කොටින්ම කියතොත් පාසල් පැමිණීමේ අවශ්‍යතාවය කුමක්දවත් සමහර ගෝලයින් නොදැනති. දැන ඉගෙනගත්කම තමයි කෙනෙකුගේ වත්කම. ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි රටේ ඔක්කොම. මගේ දයාබර මිතුරනි, අපගේ ගුරුවරයා යනු මේ ලෝකෙට බිහි වුණු උතුම් පුරුෂයෙකි. ඔවුන් මානව දයාවෙන් පිරිපුන්ය. අපට ගුරුවරයෙකු පමණක් නොව සාඩම්බර පියකි. ඇය සාඩම්බර මවකි. අපගේ අධ්‍යාපනය පමණක් නොව අපගේ සිතුම් පැතුම් මනාව තේරුම්ගෙන ක්‍රියා කරයි. පාසල් කාලය තුල පමණක් නොව ඉන් පසුද අපේ සුභ සිද්ධි පතා අමතර කාලයක් වෙන් කරයි. ඒට රජෙන් වැටුපක් නොගෙවයි. එපමණද අපගේ විනය ගැනද දිනචර්යාව ගැනද හැසිරීම් රටා ගැනද වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ට පැවරී ඇති ඉගැන්වීම කියන රාමුවෙන් පිටයි. එසේනම් අප කළ යුත්තේ රජ කළ රජ කුමාරවරුන් කළ දේ නොවේද? අප අපේ ගුරුවරයාට ගරු කර යුතුයි. ගුරුවරයාට අවනත විය යුතුයි. අප ඔවුන්ගේ සිත් නොරිදිය යුතුයි. අප පාසලේ අප ගුරුවරයාගේ නම දවසක රන් අකුරෙන් ලියන්නට අප අද සිට පොරොන්දු වෙමු. අපෙන් අතපසුවීම් වෙන්නේ නැති, අපෙන් වැරදීම් වෙන්නේ නැති, අපට සමාව දෙන්න බැරි තරම් ඔබ නපුරුද නැති බව අපි දනිමු. සදහත් සතර දුන් අප හදවත් කියවා මනරම් චරිත දෙස අප සිත යොමු කරවා. බිය කඳුරැර නිදහස් මත බිහි කරවා. ගුරු මවුනි පියතුමනි සැමදා ඔබ වැජබේවා. ස්තුතියි.